සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Skillshop web application එකට අදාළව advanced search process එකේ sorting කියන කොටස කොහොමද මම හදාගෙන තියෙන්නේ කියලා. sorting එකේ බැලුවොත් අපිට මේ විදියට sort by කියලා මේ විදියට recently add price එක high to low, low to high, එතකොට probability එක විදියට sort කරන්න හදාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන side එකෙන් මේ විදියට sort කරන්නත් අපි කොටසක් හදාගෙන තියෙනවා. මම දැන් මේක මුලින්ම sort කරන එක ගත්තොත් මෙතන sorting by කියන එකේ low to high විදියට sort කරලා පෙන්නනවා. එතකොට අපිට price එක ටික මේ විදියට low අඩු price එකේ ඉඳලා වැඩි price එකට පිළිවෙලට ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන ඊට පස්සේ 50000 70000 මේ තියෙන වැඩිම ප්‍රයිස් තියෙන විදිහට තමයි සෝට් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රයිස් එක high to low කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වැඩිම ප්‍රයිස් එක තමයි මුලින්ම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ප්‍රයිස් එක අඩු වෙන්න තමයි මේ විදිහට ඇඩ් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මම මෙතන popularity ඒ කියන්නේ රේටින් එක වැඩිම පිළිවෙලට තමයි මෙතන පෙළ ගැහෙන්නේ. මේ තියෙන රේටින් එක වැඩිම 5ක් විදියට, ඊට පස්සේ 4, ඊපස්සේ මේ විදියට 3, ඊට පස්සේ රේටින් එකක් නැති විදියට ඒක new product එකක් විදියට තමයි මෙතන show වෙන්නේ. මේ වගේත් ඒ විදියටමයි. ඊට පස්සේ ගත්තොත් මම මෙතන popularity එක දීලා මේ විදියට මේ side එකේ තියෙන sorting එකේ මම මෙතන data science කියලා දාලා මෙතන apply කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කැටගරි එක data science එකට අදාළව තියෙන skill එක මේ විදියට show වෙනවා. මෙතන showing one skill කියලා. ඒ කියන්නේ data science වලට අදාළ කැටගරි එකක් තියෙන්නේ. data science වලට අදාළ කැටගරි එකේ තියෙන skill තියෙන්නේ මේ IBM data science කියන ස්කිල් එක විතරයි කියලා තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ගත්තොත් අපි data science නැතුව මෙතන fashion කියලා දාලා apply button එක click කරලා පස්සේ අපිට no matching skills found. ඒ කියන්නේ අපිට category එක fashion කියන category එකට අදාළ skill එකක් නැහැ කියලා තමයි මෙතන පෙන්නන්නේ. අපි දැන් මේ clear කරමු. පස්සේ ආයිමත් search කරමු මේ විදිහට advanced දාලා video කියන එකට දාලා ඊට පස්සේ මෙතන apply button එක click කරමු. මේකටත් අදාළ no කියලා තමයි අපිට පෙන්නන්නේ. පස්සේ rating එක ගත්තොත් අපි දැන් rating එකට දාලා බලමු. rating එක මම 4 stars කියන එක click කරලා ඊට පස්සේ apply button එක click කරනවා. ඊට පස්සේ 4 stars වලට අදාළව තියෙන 4 star හරි ඊට වැඩි හරි තියෙන ඒවට අදාළව තියෙන product අපිට මේ විදිහට view වෙනවා බලා ගන්න පුළුවන්. මම ඊට පස්සේ 1 star කියන එක දාලා apply කරනවා. ඊපස්සේ 1 star වලටත් මේ විදිහට බලා ගන්න පුළුවන්. 1 star හරි 1 star වලට වැඩි හරි ඒවා. ඊට පස්සේ මම දැන් මේක price range එක අපිට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට price range එක මම මෙතනින් වෙනස් කරන විදිහට මෙතන price එක අපිට යටින් වෙනස් වෙනව බලා ගන්න පුළුවන්. මම මෙතන price එක මේ විදිහට 2,37,500ක් අඩුම ගානත් ඒ වගේම 5,52,000ක් විදිහට වැඩිම ගානත් දාලා මෙතන apply button එක click කරනවා. ඒ price range එකට match වෙන product එකක් නැති හන්ද තමයි මේ විදියට no matching skill කියලා found කියලා message එක බලා ගන්න පුළුවන්. අපිට දැන් මම මේ විදියට දැන් 1,50,000ක විතර වගේ බලමු. නැත්නම් 99,000 විදියට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මේක apply කරොත් මේ විදියට 99,000ට උඩ price එකේ තියෙන product මේ විදියට අපිට show වෙනවා බලා ගන්න පුළුවන් filter වෙලා. මේ තියෙන ලක්ෂය 1,50,000යි කියලා එන්නේ 99,000ත් මේ විදියට මිලියනයත් අතර තියෙන ඒවා තමයි add වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක
මෙන්න මේ විදිහට බලමු. මේ විදිහට no matching skill found කියලා මේ අතර ගන්නත් මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. ওই විදිහට තමයි මම ඇඩ්වාන්ස් සර්ච් එකේ පොඩක් සර්චින් කරන process එක මම හදාගත්තේ. අපි දැන් බලමු ඒකේ මම කොහොමද back end එකෙන් code එක හදාගෙන තියෙන්නේ කියලා. මේ තියෙන advanced search product.php කියන ෆයිල් එක. මේක මුලින්ම session එක start කරලා ඒ වගේම database connection එක add කරලා ඊට පස්සේ remove me tokens එක check කරලා තියෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මෙතන header එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ product loading එක හදාගෙන තියෙනවා. මෙතන require කරගෙන තියෙනවා controllers කියන folder එකේ තියෙන product search.php කියන ෆයිල් එක. ඒ වගේම තමයි මෙතන filters වලට අදාළ array ටික හදාගෙන තියෙනවා මේ විදියට. ඊට පස්සේ pagination එක ඊට පස්සේ මේ විදියට categories වලට අදාළ field එක හදාගෙන තියෙනවා database එකෙන් search කරලා. ඊට පස්සේ මේ විදියට search කරන එක ඊට පස්සේ side bar එක තමයි මෙතන filters වලට අදාළ side bar එක තමයි මෙතන හදාගෙන තියෙන්නේ. මේ තියෙන side bar එකේ තියෙන categories වලට අදාළ කොටස මේ විදිහට option වල ඇතුලේ categories ටික load කරගෙන තියෙනවා අපි. ඉතින් තමයි level එක beginner නම් මේ විදියට ඊට පස්සේ intermediate වලට නම් මේ විදියට advanced නම් මේ විදියට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විදියට any level කියලා දාලා ඒක ඕනම level එකකට අදාළ වෙන්න තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ rating එකට අදාළ කොටස මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි price range එකට අදාළ කොටස මම මේ විදියට හදාගෙන තියෙන්නේ. මේ විදියට input එකක් දාලා value එකට මේ විදියට PHP එකක් ඇතුලේ filters කියන variable එකට අදාළ min price එක echo කරගෙන තියෙනවා මේ විදියට අරගෙන තියෙනවා. min price එක අරගෙන තියෙන බිඳුවක් විදියට. ඒක තමයි මෙතන මේ බිඳුවක් කියලා දාලා තියෙන්නේ. ඒ වගේම තමයි max price එක මෙතන දාගෙන තියෙන්නේ මිලියනයක් විදියට. ඊපස්සේ මෙතන ඉන්නේ apply button එක තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන reset button එකත් හදාගෙන තියෙනවා. ඊපස්සේ මේ තියෙන product searching area එකට අදාළ result ටික අපිට show කරන කොටස හදාගෙන තියෙන මෙතන. මේ තියෙන product card එකේ card එක ඇතුලේ තියෙන seller ගේ name එක, එතකොට product එකේ title එක, ඊට පස්සේ ratings ගන්න, ඊට පස්සේ customer reviews ගන්න, ඒ දේවල් තමයි. ඊට පස්සේ price එක ඒ තමයි මේ විදියට PHP tag ඇතුලේ product කියන එක ඇතුලේ ID එක price එක ඔය විදියට දීලා user view එකට අර show කරලා තියෙන්නේ. පස්සේ මේ තියෙන pagination එකට අදාළ කොටස. පස්සේ මේ තියෙන මෙතන else එකට පස්සේ කියන්නේ මේ දාලා තියෙන්නේ product එකක් හම්බුනේ නැත්තම් matching product එකක් නැත්තම් අපිට පෙන්වන විදිය තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ all filter clear all filters කියලා anchor tag එකක් දාලා මේ විදිහට හදාගෙන තියෙනවා. ඔක්කොම filters ටික clear වෙලා යන විදිහට. මේ තියෙන features section එක තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඊපස්සේ මෙතන style tag එකක් තුල දාලා මෙතන media කියලා දාලා තියෙන්නේ responsive වෙන විදිහට mobile responsive වෙන විදිහට තමයි මෙතන මේ හදාගෙන තියෙන්නේ CSS ටික. වයින් තමයි මෙතන script tag එක ඇතුලේ මේ විදිහට function එකක් දාලා තියෙනවා toggle filters කියලා. ඒ කියන්නේ filters ටික
මෙතන මේ ෆිල්ටර්ස් කියන එක ක්ලික් කරාන් පස්සේ මොබයිල් view එකේදී අපිට මේ සයිඩ් බාර් එකේ තියෙන ටික පෙන්වන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. මොකද මෙතන ඉන්ස්පෙක්ට් වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ සයිඩ් බාර් එක අපිට view වෙන්නේ නැහැ. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මෙතන මේ ෆිල්ටර්ස් කියන එක ක්ලික් කරාන් පස්සේ මේ සයිඩ් එකේ තිබිච්ච සෝට් කරන කොටස අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකට අදාළව ටොගල් කරන එක තමයි මෙතන හදාගෙන තියෙන්නේ මේ ෆන්ක්ෂන් එක ඇතුලේ. ඊට පස්සේ අප්ඩේට් මේ ෆන්ක්ෂන් එක අප්ඩේට් price from range. ඒ කියන්නේ price එකේ range එකට අදාළ කොටස තමයි මෙතන හදාගෙන තියෙන්නේ. මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මේ ID එක මෙතන මේ විදිහට ඔන්න ඉන්පුට් එකක් දාලා මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනත් මේ ඉන්පුට් එක ඇතුලේ මෙතන ඇඩ් කරගෙන තියෙනවා update price from range මේ විදිහට. ඊට පස්සේ මේ තියෙන්නේ update price from input. ඒ කියන්නේ price එක input කරන එකට අදාළ කොටස තමයි මෙතන මේ හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් product searcher.php කියන ෆයිල් එක ගත්තොත් ඒකේ මේ විදිහට functions හදලා ඒකේ functions වලින් product වලට අදාළ filtering ටික තමයි මෙතන මේ හදාගෙන තියෙන්නේ. මෙතන මේ search query එක හදලා තියෙනවා. එතන මේ and එකක් දාලා product එකේ title එකේ හරි description එකේ හරි තියෙන නම් search වෙන විදිහට search එකේ result එක එන විදිහට තමයි මෙතන මේ හදාගෙන තියෙන search query එක. ඊළඟට ගත්තොත් category field එක තමයි මෙතන තියෙන්නේ. category එකේ field එක int value එකක් විදිහට තමයි මෙතන මේ params කියන array එකට දාගෙන තියෙන්නේ. මෙතන I කියලා දාලා තියෙන integer එකක් නිසා. ඊපස්සේ level එක filter කරගන්න කොටස තමයි මේ තියෙන්නේ. මෙතන s කියලා දාලා තියෙන්නේ string නිසා. ඒ වගේම තමයි price min price එක මේ විදිහට හදාගෙන තියෙනවා price range එකේ filter එකට. මෙතන තියෙන price max price එක. ඊට පස්සේ මෙතන rating filter එක හදාගෙන තියෙනවා. ඊපස්සේ මෙතන මේ හදාගත්ත ඔක්කොම filters වලට අදාළ ටික මේ විදියට return කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන sorting එක හදාගෙන තියෙනවා. මේ pagination එකට අදාළ කොටස මේ තියෙන්නේ ආයිමත් sorting එකට අදාළ filters ටිකට හදාගත්තු coding part එකක්. මෙතන මේ query එකක් දාලා මෙතනින් select කරලා අරගෙන තියෙන database එකෙන් ওই විදිහට තමයි මම advanced search එකේ product sorting කරන process එක හදාගෙන තියෙන්නේ.